පුංචි යාළුවනේ, ඔයාලට පේනවද? මේ ඉන්නේ අද උදෙන්ම ඉස්කෝලේට ආපු යාළුවෝ 4 දෙනෙක්. මෙයාලා සතුටින් සෙල්ලම් කර කර ඉන්නව නේද? සතුටින් සෙල්ලම් කර කර ඉන්න මේ යාළුවෝ ටික දන්නේ නැහැ මෙයාලට දැන් ලොකු මෙහෙයුමකට මුහුණ දෙන්න සිද්ධ වෙන බව. අන්න ටීචර් එනව නේද? අපි බලමුකෝ මේ යාළුවන්ට ටීචර් ලබා දෙන අභියෝගය මොකක්ද කියලා. දරුවනේ අන්න ටීචර් ඔයාලට කතා කරනවා. දුවල පුතාලා හැමෝම මේ අඹ ගහ යටට එන්නකෝ. ෂා බලන්නකෝ. එයාලා ටීචර් කිව්ව ගමන් ඉක්මනටම ටීචර් ළඟට දුවගෙන ගියා. දැන් මොකද මේ වෙන්නේ? සිතුම් කොටු කෑලිය හුලන්න. සඳුනි මල් ටික හුලන්න. කසුනි පහන් වී වේලිච්ච කොළ ටික නිදින්න. වාව්! අපේ පොඩි වැඩ ටික හරි දක්ෂයිනේ. මේ බලන්නකෝ සිතුම් සුපිරි වීරයෙක් වගේ. මෙන්න මේ දෙන්න තරගෙට කොලාහුලනවා. සඳුනි හරි හරියට වැඩ. දැන් ඕව පොකර වලට දාලා ඉක්මනට අත සෝදගෙන පන්තියට යන්න. මෙයාලා නම් හරිම හොඳ ළමයි. බලන්නකෝ හරි අපූර්වට අත් සෝදන හැටි. හරිම පුදුමයි. 4 දෙනාම ගුරුතුමිය කිව්ව දේවල් ඒ විදියටම කළා. කාටවත් වැරදුන්නේ නැහැ. ඒ අය දන්නවද? ඒ අය ගුරුතුමිය කියන දෙයට හොඳින් සවන් දුන්නා. ඊට පස්සේ ගුරුතුමිය කියන දේ ඒ විදියටම කළා. වැඩ ඉවර වෙලා අත්සෝද ගත්තා. පුංචි ඔයාලා කැමතිද මේ යාළුවෝ වගේ නිවැරදිව වැඩ කරන පුංචි වීරයෝ වෙන්න? ළමයි හැමෝම පන්තියට ඇවිත් ඉන්නේ. ගුරුතුමිය තවත් අභියෝගයක් දෙන්න වගේ හදන්න. හොඳයි. දැන් බලමුකෝ මම කියන දේ හරියටම කරන්නේ කවුද කියලා. බලන්නකෝ මේ යාළුවන්ට ඉවසිල්ලක් නෑ වගේ. දැන් හැමෝම එකතු වෙලා අර පොත්‍රාක්කේ තියෙන පොත් ටික පිළිවෙලකට තියන්න. ෂා මේ අයට තියෙන උනන්දුව. හරි. ඒ වැඩෙත් අපි කරමුකෝ. හෝ කලබල නැතුව අපි වැඩේ කරමු. හරි. දැන් හැමෝම නිවැරදි ඉරියව්වෙන් වාඩි වෙන්න. ෂා ලස්සනට වාඩි වුණා. බලන්නකෝ ටීචර් මේ යාළුවන්ට සුපිරි සවන් දෙන්නෝ කියලා කරු දීලා. උපදෙස් වලට සවන් දෙන ආචාරශීලී දරුවන්ට තමයි නියම වීරයෝ කියලා කියන්නේ. ඔයාලත් ගෙදරදී ඉස්කෝලේදී කියන දේ හොඳින් අහනව නේද? එහෙනම් ඊළඟ පාඩමෙන් අපි හමු වෙමු.